ස්කින් එක ග්ලෝ කරගන්න ස්කින් එකේ තරුණභාවය රැකගන්න මම නිතර බොන පානයක් තමයි අරන් ආවේ. මම නිතරම මගේ ස්කින් එකේ කොලජන් තත්ත්වය වැඩි කරගෙන ස්කින් එකේ ග්ලෝ එක වැඩි කරගන්න, ඒ වගේම ස්කින් එකේ රැලිවැටෙන ගතිය අඩු කරගන්න මම පානය කරන කොලජන් බූස්ට් කරන ඇන්ටිඔක්සිඩන්ට් පිරලා තියෙන ඩ්‍රින්ක් එක අරගෙන ආවා. මේකේ අඩංගුලා තියෙනවා විටමින් C. විටමින් C මගින් අපේ ස්කින් එකේ හයිපර් පිග්මන්ටේෂන්, කැලල් වගේ දේවල් අඩු කරගෙන ස්කින් එක පැහැපත් කරගන්න උදව් වෙනවා. ඒ වගේම ඇන්ටිඔක්සිඩන්ට් ප්‍රොපර්ටි අඩංගුලා තියෙනවා, විටමින් E අඩංගුලා තියෙනවා, ඇන්ටි ඒජින් ප්‍රොපර්ටි අඩංගුලා තියෙනවා. ඉතින් මේ වගේ අපේ ස්කින් එකේ තරුණභාවය රැක ගන්න අවශ්‍ය වෙන ගොඩක් පෝෂණීය තත්ත්වයන් මෙන්න මේ ඕක්‍රා එහෙම නැත්නම් බණ්ඩක්ක වල අඩංගු වෙලා තියෙනවා. ඇක්නි පිම්පල්ස් වගේ තියෙනවා නම් ඒවා හීල් කරගන්නත් උදව් වෙනවා. මොකද බණ්ඩක්ක කියන්නේ බණ්ඩක්ක වල නේචර් එක හරිම කූල්. ඉතින් අපේ බොඩි එක සිසිල් කරගන්න බණ්ඩක්ක මේ විදිහට පානය කරොත් ගොඩක් උදව් වෙනවා. ගොඩාක් උෂ්ණාධික ශරීරවල මෙන්න මේ ඇක්නි පිම්පල්ස් හට ගන්නවා. ඒක අඩු කරගන්නත් බණ්ඩක්ක උදව් වෙනවා. බණ්ඩක්ක පැක් එක ජෙල් එක වශයෙන් අපේ මුහුණේ ආලේප කරන්න පුළුවන්. මුහුණේ හයිඩ්‍රේෂන් එක වැඩි කරගන්න, ග්ලෝ එක වැඩි කරගන්න වගේම කැනල් මකාගෙන ස්කින් එකේ තරුණභාවය රැක ගන්න කොහොමද බණ්ඩක්ක මුහුණට ඇප්ලයි කරන්න කොහොමද කියලා මම වෙනම වීඩියෝ එකකින් අරන් එන්නම්. ඔයාලට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ විදිහට බණ්ඩක්ක එහෙම නැත්නම් ඕක්‍රා කියලා කියනවා. බණ්ඩක්ක කරල් 3ක් නැත්නම් 4ක් අරගෙන ඒක සෝතලා මේ විදිහට කෑලි කපාගෙන ග්ලාස් එකකට එකතු කරගන්න. ඊළඟට මේකට සාමාන්‍ය වතුර මේ විදිහට පුරවගෙන රැයක් එළි වෙනකම් මේක වහලා තියන්නයි ඔයාලට තියෙන්නේ. රැයක් එළි වෙනකම් වහලා තිබ්බට පස්සේ පහෝදාට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ජෙල් ෆර්ම් එකට ඇවිල්ලා තියෙන වතුර එක. අනිකර මේක දැන් ජෙල් එකක් වඩට පත් වෙලා තියෙනවා. බණ්ඩක්ක වල තියෙන සේරම් පෝෂණීය කොටස් ටික දැන් අපි වතුරකට එකතු වෙලා මේ විදිහට ජෙල් එකක් හැදලා තියෙනවා. දැන් අපිට තියෙන මේ කැලි ටික මේකෙන් අයින් කරගෙන මේ වතුර එක බොන්නයි. මේ විදිහට ඔයාලා සතියේ දවස් 3ක් නැත්නම් 4ක් පානය කරන්න ඔයාලට බලා ගන්න පුළුවන් මේ ගොඩක් හොඳ වෙනසක්. ඔයාලට සති 2-3 වෙනකොට ඔයාලගේ ස්කින් එකේ කැලල් මකීගෙන යනවා. ඒ වගේ තමයි ස්කින් එකේ නැතිලා තියෙන ග්ලෝ එක නැවත වර්ධනය වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම ස්කින් එකේ ෂයින් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. අවුරුදු 30 පහ වුණත් එක්ක අපේ ස්කින් එකේ කොලජන් අඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් කොලජන් අඩු වෙනකොට අපේ ස්කින් කෙල්ලා වැටෙනවා, රැලි වැටෙනවා, වයසට පෙනෙනවා. ඒ විතරක් නෙමෙයි හයිපර් පිග්මන්ටේෂන් වගේ දේවල්, ඒ වගේම මෙලස්මා තත්ත්වය, ඒ විතරක් නෙමෙයි ස්කින් එකේ ඩිස්කලරේෂන් නැති වෙනවා. ඒ වගේම තමයි ස්කින් එකේ කිසිම ග්ලෝ එකක් නැහැ. ස්කින් එක හරිම නිකන් අදුරු වර්ණයි, වියලි මේ වගේ ස්වභාවයක් අර ගන්නවා. ඉතින් එතකොට ඔයාලට තේරෙනවා මේ ඔයාලගේ කොලජන් ඌනතාවය වුණාම තමයි මෙහෙම වෙන්නේ කියලා. ඔයාලා මේ බණ්ඩක්ක නිතර පානය මගින් බණ්ඩක්ක මේ විදිහට ජෙල් එක පානය මගින් ඔයාලගේ නැති වෙලා තියෙන කොලජන් එක නැවත ලබා ගන්න උදව් වෙනවා. මේ සරල ඩ්‍රින්ක් එක ඔයාලා සතියේ දවස් 3ක් 4ක් පානය කළොත් එහෙම මේ ප්‍රශ්න ගොඩකින් මිදෙන්න පුළුවන්. ඔයාලට වෙන කිසිම කොලජන් සප්ලිමන්ට් එකක් දෙලින් ලබා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ.